සාදරයෙන් පිළිගන්නවා මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන දැනුම් පිපාසිතයෝ සේරම. Amazon වැසි වනාන්තරයේ මධ්‍ය කියලා කියන්නේ චන්ද්‍රිකාවකින් පවා නිවැරදිව සිතියම් ගත කළ නොහැකි තැන. එක කාලෙක එහි අභිරහස ජීවත් වුණු ගෝත්‍රයක් තිබුණා. විද්‍යාඥයෝ සහ ගවේෂකයෝ ඔවුන්ගේ පැවැත්මේ සලකුණු දැක්කා. ඒත් පස්සේ එම ස්ථානයට නැවත ගිය විට ඔවුන් අద్භූත දෙයක් දැක්කා. එම ගෝත්‍රික ගම්මානය අතුරුදහන් වෙලා තිබීම. කලින් තිබ්බ මාර්ග වැසිලා පාසලකුණු මැකිලා මුළු ගෝත්‍රයම හිටි හැටියේ අතුරුදහන් වෙලා තිබුණා. සමහරු කියන්නේ ඔවුන් දැවකපන්නන්ගෙන් සහ පතල් කම්කරුවන්ගෙන් බේරී පලා යාමට වනාන්තරයේ තවත් ගැඹුරට ගියපු බව. ඔවුන් දැවකපන්නන් හෝ පතල් කම්කරුවන්ට හසු වුණා නම් බොහෝ විට රෝග, ප්‍රචණ්ඩත්වය සහ දූෂණය ඔස්සේ ගෝත්‍ර ජීවිත අතුරුදහන් වෙනවා. තවත් සමහරු විශ්වාස කරන්නේ ගෝත්‍රය ගැටුම් හෝ රෝග හේතුවෙන් නැති වුණා කියලා. ඇමේසන් වල මේ වගේ අතුරුදහන් වුණු ගෝත්‍ර කිහිපයක්ම තියෙනවා. ඔවුන්ගෙන් ඉතිරි වෙලා තියෙන්නේ පරණ මැටි භාණ්ඩ සහ විනාශ වුණු පැල්පත් විතරයි. අදටත් ඇමේසන් වනාන්තරය දියුණු ලෝකයේ සමග සම්බන්ධතා නැති ගෝත්‍ර 100කට වඩා ජීවත් වෙන බව විශ්වාස කරනවා. නමුත් ඔවුන්ගේ ලෝකය දැන් ඉක්මනට අතුරුදහන් වෙනවා. ගොවිතැන, පතල් වැඩ සහ දැව කැපීම නිසා වනාන්තර අක්කර දහස් ගණනක් දිනෙන් දින විනාශ වෙනවා. ඒ නිසා අතුරුදහන් වූ ඇමේසන් ගෝත්‍රය කියන මේ කතාව අපිට මතක් කරන්නේ මේ ගෝත්‍රික ප්‍රජාවන්ගේ පරිසරය කොච්චර සංවේදීද සහ ඔවුන්ගේ සම්පූර්ණ ඉතිහාසය කොච්චර පහසුවෙන් අතුරුදහන් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ අද අපේ වීඩියෝ එක ගැන? ඔයාලගේ අදහසත් අපිට කියන්න. ඒ වගේම මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.